ආයුබෝවන් මම සිසිර ගරුසිංහ වරලත් ඉංජිනේර කෙනෙක් හැටියට උපදේශක සමාගමක සේවය කරනවා. මගේ දියණිය ඉගෙන ගත්තේ විදුරු විද්‍යාලයේ. ඇය උසස් පෙළ විද්‍යාංශයෙන් A-level කරත් ඇයට පළවෙනි වර මේ ප්‍රතිඵල ප්‍රමාණ දුන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම්. නමුත් ඇත්තටම ඇයගේ වෛද්‍යවරියක වීමේ සිහිනයක් තිබ්බා. එතකොට මේ ඇය ලබාගත් ප්‍රතිඵලත් එක්ක විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවම සුදුසුකම් තිබ්බත් මේ අපිට ලංකාවේ තියෙන තරංකාරීත්වය යටතේ මේ වෛද්‍ය විද්‍යාලයට යන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මම ලංකාවේ තියෙන ගොඩක්ම ප්‍රයිවට් ආයතන මේ පොඩ්ඩක් මේ ප්‍රයිවට් ආයතන හරහා බැලුවා කොහෙද යන්න පුළුවන් විශ්වවිද්‍යාලේ. එතෙන්දී මට ප්‍රයිවට් ආයතන ගොඩක් හම්බුණා. ඇත්තටම ඒ අතරතුරේ මට විශේෂ ආරංචියක් ආවා මගේ යහළුවෙක්ගෙන්. ඔයා යන්න මේ QIB කැම්පස් එකට. එතනින් ආමිනියා මේ කියන ආමිනියා රට්ටය යවනවා. ඒකට මම බැලුවා මේ ආමිනියා කියන්නේ මොකක්ද කියලා. ආමිනියා කියන්නේ ඊස්ටර්න් යුරෝප් කන්ට්‍රි එකක්. ඒකට ආමිනියා වලට යවන එකේ විශේෂත්වය තියෙන්නේ එතන ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ ඒ රටේ වැඩ කරන තරම් වර්ක් පර්මිට් එක හම්බ වෙනවා. එතකොට ලයිසන් එක හම්බ වෙනවා. එතකොට ඒ ගන්න ඩිග්‍රිය යුරෝප් කන්ට්‍රීස් ගොඩක් රටවල් 72කට වැලිඩ් කියලා මට ඒ යාළුවා කිව්වා. මොකද මම දන්න විදියට දැනට ලෝකෙ පවතින එකම විශ්වවිද්‍යාලය තමයි ආර්මේනියාවේ මේ යෙරවාන් යුනිවර්සිටි එකේ සම්පූර්ණ මෙඩිකල් ස්ටේට් කියන්නේ ඒක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක්. ඒකනේ ඒ හේතුව නිසා මෙතන මම ආර්මේනියා යවන්න තෝරගත්ත මේ මොකද මේ ළමයාගේ අනාගතයේ සුරක්ෂිතයි කියලා හැඟීමක් මට දැනුණා මේ විශ්වවිද්‍යාලය තෝරගත්තොත්. හේතුව මේ එතෙන්දී ඒ ළමයා විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී අරගෙන එළියට ආවට පස්සේ ළමයාගේ අනාගතයේ සුරක්ෂිතයි කියලා හැඟීමක් මට දැනෙච්ච නිසා තමයි මම ඒ විශ්වවිද්‍යාලය තෝරගත්තේ. මොකද ඒ ළමයා විභාගේ එතනින් අවුට් වුණාට පස්සේ ලංකාවේ at 16 කරනකම් ඒ ළමයට ඒ රටේ මේ වෛද්‍යවරියක් හැටියට මේ වැඩ කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයෙන් මට ගොඩ නැගුණා. ඒ හේතුව නිසාම මම යාළුවෝ කියපු කරුණ ඔස්සේ ඒ QIB කැම්පස් එක හොයාගෙන ගියා. පස්සේ QIB කැම්පස් එකේ ඇත්තටම එතන හිටපු ස්ටාෆ් එක විශේෂයෙන්ම ආයතන නිර්මාතෘ අසේල් පණ්ඩිත්, ඊට පස්සේ ડોક્ટર චින්තක, ඊට පස්සේ මිස්ටර් ධර්මසේන ඒ කියන සහ ඒ ස්ටාෆ් එකේ ඇත්තටම මට කාර්නිකව ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මොකද්ද යන්න ඕනේ වැඩපිළිවෙල ඔක්කොම කියලා දුන්නා. ඒ ඔස්සේ මම ප්‍රොසීඩ් කරා මගේ වැඩපිළිවෙල. මොකද මගේ දියණියගේ වෛද්‍ය සීනේ සැබෑ කරගන්න ඕන. ඒ ඔස්සේ මම ගිහිල්ලා අන්තිමේදී අද වෙනකොට මට පුළුවන් වුණා දියණියගේ වෛද්‍ය සීනේ සාර්ථකත්වයේ 90ක් විතර වගේ ගොඩ මේ සම්පූර්ණ කරගන්න. එතකොට අද මෙහෙට ඇවිල්ලා අපි සම්පූර්ණ ඩොකියුමන්ට් සම්පූර්ණ කරලා දීලා ඒ කට්ටියගේ මඟ පෙන්වීම යටතේ මේ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න අවසාන හදිහරේ ඉන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට මේ මාසේ අන්තිමට වගේ යනවා. ඉතින් ඇත්තටම මම මේ ආයතනයේට අවසාන වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට අපගේ දියණියගේ වෛද්‍ය සීනේ සැබෑ කරගන්න ඒ අය මට ලොකු අත්වලක් වුණා, රුකුලක් වුණා. ඉතින් මම මගේ වෛද්‍ය සීහනේ සැබෑ කරගෙන දිනියට සුප්පත්න ගමම් QIB ආයතනයේ ડોક્ટર අසේල, ડોક્ટર චින්තක, මිස්ටර් ධර්මසේන ඇතුළු අනිකුත් සියලුම ස්ටාෆ් මෙම්බර්ස්ලට මගේ ස්තුති පුද කරන ගමන් මම මගේ කතාව මෙතන නවත්තනවා. Thank you. QIB campus makes your future dream come true. We guarantee your future.